ආයුබෝවන් මම අමන් බැග් ඉම්පීරියල් රෝහලේ ආහාර වේදනයක්. මේ විඩියෝව රසවත් අඩු පොටෑසියම් කෑම වේලක් උයන හැටි විස්තර කරනවා. මේ ජස්වින්ද මොනවද අපි අද උයන්නේ? අමන් අපි අද වෑංජන දෙකක් උයනවා. එකක් මුං ඇට පරිප්පු වෑංජනයක්, අනිත් එක වම්බටු සහ අල වෑංජනයක්. පරිප්පුයි අලයි තැම්බීමෙන් පොටෑසියම් ප්‍රමාණය අඩු කරන්නේ කොහොමද කියලත් අපි ටිකක් බලමු. ඒ කියන්නේ උයන විදියත් වෙනස් කරලා කෑම ජාතිත් මාරු කරලා ප්‍රමාණයත් අඩු කරගෙන. ඔව් ඒක හරි. මේ කෑම වේල දෙන්නෙකුට හොඳටම සෑහෙනවා. මේ මුං පරිප්පු හොද්ද, එතකොට මේ එළවලු වෑංජනය රොටිත් එක්ක රයිත එකකුත් තියෙනවා. මේ පරිප්පුවට දාන දේවල් තෙල් ටිකක්, පරිප්පු, කපාපු ලුණු කෝප්ප භාගයක්, තක්කාලි ටින් එකක්, කොට කහ ටිකක්, ලුණු ටිකක්, ගරම් මසාලා, ඉඟුරු, සුදු ලුණු, අවමිරිස්. පරිප්පු හොඳින් සෝදගන්නවා. සෝදලා වතුර ටික ඉවත දමන්න. අලුත් වතුර ටිකක් දාලා අපි ලිපේ තියමු. තැම්බෙනකොට මතුවෙන මේ පෙන මේ වගේ ඉවත් කරගනිමු. ඒ වගේම වැඩිපුර වතුර ටිකක් ඉවත් කරගන්න ඕනේ. මේ විදියට තම්බලා වතුර ඉවත් කරනකොට පොටෑසියම් ටිකත් හේදිලා යනවා. අපි අලුත් වතුර ටිකක් හොද්ද හැදෙන්න දාමු. දාලා ලුණු ස්වල්පයක් එකතු කරමු. ඊට පස්සේ කහ ටිකක්, සුදු ලුණු, අමු මිරිස්, ඉඟුරු දාලා මේ විදිහට හොඳින් හැඳිගා ගනිමු. දැන් තෙම්පරාදුවට ලුණු පොඩියට කපාගෙන තක්කාලි ටින් එක බ්ලෙන්ඩ් කරගනිමු. අපි දැන් මොකද කරන්නේ ජස්? තෙම්පරාදුව හදමු. මේ වෙනකොට මුං ඇට විනාඩි 20ක් විතර හොඳින් තැම්බිලා මයිසූර් පරිප්පු ඊට ඉක්මනින් තැම්බෙනවා. දැන් තෙල් ටික මේ විදිහට රත් කරගෙන ඒකට කපාපු ලුණු ටික දාගෙන රන්වන් දුඹුරු පාටක් වෙනකන් වැදගන්න. දැන් අපි ඉස්සෙල්ලා බ්ලෙන්ඩ් කරගත්ත තක්කාලි ටින් කාලක් විතර තෙම්පරා වලට එකතු කරගන්න. ඊට පස්සේ ඒකට මෙහෙම ගරම් මසාලා මේස හැන්දක් දානවා. දාලා හොඳට තෙල් ටික පෑදෙනකන් හැඳි ගන්න ඕනේ. තෙල් පෑදෙනකොට උයලා ඉවරයි කියලා තේරෙනවා. දැන් මේ විදිහට තෙම්පරාදු පරිප්පුවට එකතු කරමු. කරලා විනාඩි 2ක් විතර ලෙපේ තියන්න ඇරලා බාගනිමු. දැන් අපි වම්බටු වෑංජනයට අවශ්‍ය කරන දේවල් බලමු. තෙල් ටිකක්, වම්බටු, අලගෙඩි 2ක් විතර, ලොකු ලුණු ගෙඩි 2ක්, තක්කාලි ටින් එකක්, කුළුබඩු වලට කොත්තමල්ලි කුඩු, ගරම් මසාලා, ලුණු, කහ, සුදු ලුණු, ඉඟුරු පේස් සහ කපාගත් මිරිස්. හොඳයි ජස්, දැන් අපි වෑංජනය හදන හැටි බලමුද? මම දැනටමත් අලගෙඩියක පොත්ත ඇරලා තියෙන්නේ. දැන් මම මේක කෑලි කෑලි වලට කපනවා. කපලා ඊට පස්සේ තම්බනවා. හරි, එතකොට මගෙන් මොකද්ද කරන්න ඕනේ? ඔයාට මේ අලගෙඩියේ පොත්ත අයින් කරලා දෙන්න පුළුවන්ද? දැන් අපි කපාපු අල ටික විනාඩි 5ක් විතර තම්බමු. එතකොට අලවල තියෙන පොටෑසියම් ටික වතුරත් එක්ක ඉවත් වෙනවා. ඉතින් ජස්, ඔයා කන්න කැමති එළවලු ජාති මොනවද? මම ආසයි කරවිල සහ බණ්ඩක් අවුලට. ඒ වුණාට මගේ වකුගඩු අක්‍රිය වෙලා තියෙන නිසා මට ඒව කන්න බෑ. ඒකත් ඇත්ත නේද? ඒ එළවලු ජාතිවල ගොඩාක් පොටෑසියම් තියෙනවා. ඒත් ඒවා සුළු ප්‍රමාණයක් කලාතුරකින් කෑවට කමකුත් නෑ. දැන් අපේ අලයක බාගෙට තැම්බිලා තියෙන්නේ. ඉතින් වතුර ටික ඉවත් කරගනිමු.
තැම්බීමේදී අලවල තියෙන පොටෑසියම් වතුරට යනවා. ඉතින් වතුර ඉවත් කරනකොට ඒ එක පොටෑසියමුත් ඉවත් වෙනවා. මේ අල කැබලිත් එක්ක කෑලිවලට කපාගත් වම්බුටු ගෙඩියක් මෙහෙම තැටියකට දාගෙන තෙල් ටිකක් උඩින් ඉහලා අවන් එකට දාලා විනාඩි 20ක් විතර රෝස්ට් කරගන්න. මම අවන් එක සෙල්සියස් අංශක 180කට රත් කරලා තියෙන්නේ. දැන් ජෑස් වම්බුටු වෑංජනයේ හොද්ද හදාගන්න විදිය මට කියනවද? දැන් මම තෙල් ටිකක් මේ ෆ්‍රාස්පානට දාලා රත් කරගන්නවා. ටිකක් රත් වුණාම චූටියට කපාගත්තු සුදුලුණු රන්වන් 5 වෙනකන් බැදගන්නවා. දැන් පෙති කපාගත්ත ලොකු ලුණුත් ඒකට එකතු කරනවා. දැන් ඒකට බ්ලෙන්ඩර් කරපු තක්කලි ටින් එකේ ඉතුරු භාගය දානවා. ඒ එක්කම ගරම් මසාලා, ලුණු, කොත්තමල්ලි කුඩු සහ කහ දාගන්නවා. කපාපු අමු මිරිස් සහ ඉඟුරු පේස්ට් එක දාගන්නේ ඊට පස්සේ. දැන් තෙල් ටික පෑදෙනකම් හොඳට හැඳි ගන්න. දැන් තියෙන්නේ රෝස් කරපු එළවලු ටික හොද්දට එකතු කරගන්න එකයි. දැන් ඒක හරි. හරිම රස පාටයි ජෑස්. මම බලාගෙන හිටියේ ඔයා මේ තක්කලි ටින් එකකින් කාලක් විතරයි පාවිච්චි කරේ. ඒක හරිම හොඳයි. මොකද ඒක තමයි වකුගඩු රෝගියෙකුට නියමිත ප්‍රමාණය. මොකද තක්කලි වල ගොඩක් පොටෑසියම් තියෙනවා. ඒ නිසාම තක්කලි පියුරේ වලට වැඩිය ටින් එක හොඳයි. ඉතින් ජෑස් මේ වෑංජන දෙකම හරිම රස පාටයි. අපි කාලා බලමුද? හරිම රසයි. ඔව්, ඇත්තටම රහයි. ඒක තමයි. අපි පරිප්පු එකත් try කරලා බලමුද? ඒකත් හරිම රසයි. ජෑස් අපිත් එක්ක මේ රස කෑම ඉව්වට බොහොම ස්තුතියි.